ආයුබෝවන් යාළුවනේ ඔයාලට හැමෝම ආස කරන ස්නේක් හෙඩ් මාළු අතරින් මේ දවස්වල ලංකාවේ වගේම ලෝකෙත් ලොකු අවධානයක් දිනාගත් ලස්සනම මාළුවෙක් තමයි රෙඩ් ගැලැක්සි ආසියාටිකා කියන්නේ. ඇයි මේ මාළුවා මේ තරම් විශේෂ? මුන්ව හදන්න ඕන කොහොමද? අද මේ වීඩියෝ එකෙන් අපි මේ ගැන සම්පූර්ණ විස්තරයක් කතා කරමු. කවුද මේ මාළුවා? මේ මාළුවා අයිති වන්නේ චන්න ආසියාටිකා කියන කාණ්ඩයට. මොවුන්ගේ නිජබිම වන්නේ චීනයේ සහ වියට්නාමයේ වැනි රටවල්. සාමාන්‍යයෙන් ආසියාටිකා මාළුවෙක්ට වඩා රෙඩ් ගැලැක්සි විශේෂ වන්නේ උන්ගේ ඇඟ පුරා තියෙන තද රතු පාට තිත් නිසායි. මේ තිත් හරියට අහසේ තරු වගේ පේන නිසා තමයි මුන්ට ගැලැක්සි කියන නම ලැබිලා තියෙන්නේ. ටැංකිය සැකසීම. රෙඩ් ගැලැක්සි කෙනෙක් හදනවා නම් ටැංකිය ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ප්‍රමාණය මොවුන් අඟල් 12ක් 14ක් විතර වෙනකම් ලොකු වෙනවා. ඒ නිසා අවම අඩි 3ක ටැංකියක්වත් තියෙනවා නම් හොඳයි. උෂ්ණත්වය මොවුන් සීතල දේශගුණයට කැමති මසුන්. ඒ නිසා හීටර් පාවිච්චි කරන්න එපා. සෙල්සියස් අංශක 20-24 තමයි හොඳම. ටොප් ලිඩ් වැදගත්ම දේ තමයි ටැංකියේ හොඳට වහලා තියන්න ඕනේ. මොකද ස්නේක් හෙඩ් කියන්නේ පොඩි හිඩසකින් උනත් එළියට පනින්න දක්ෂ මාළු జాතියක්. ආහාර මොවුන් මාංශභක්ෂක මාළු. ස්වභාවිකවම පණුවන්, ඉස්සන් සහ කුඩා මසුන් ආහාරයට ගන්නවා. හැබැයි ඔයාලට පුළුවන් මේ මාළුන්ට හොඳ ක්වොලිටි පැලට් වලට හුරු කරන්නත් පුළුවන්. ඒකෙන් මාළු වගේ වර්ණ තවත් ලස්සන වෙනවා. රෙඩ් ගැලැක්සි කියන්නේ හරිම බුද්ධිමත් මාළුවෙක්. උන් තමන්ගේ ස්වාමියා අඳුරනවා. හැබැයි මුන් හරිම ආක්‍රමණශීලී. ඒ නිසා එක ටැංකියක එක මාළුවෙක් විතරක් හදන එක තමයි ආරක්ෂිතම ක්‍රමය. ඒ වගේම සතියකට වතාවක් 120ක් විතර වතුර මාරු කරන එක මුන්ගේ නිරෝගීකමට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඔයාලට වෙනස්ම විදිහේ වගේම හරිම ප්‍රතාපවත් මාළුවෙක් හදන්න ආස නම් රෙඩ් ගැලැක්සි ආසියාටිකා කියන්නේ හොඳම තේරීමක්. අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පාලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ජය වේවා.